Hey guys, welcome back to my YouTube channel. ඉතින් ඔන්න අද ගෙනාවේ මගේ බිසි දවස් 3ක් කොහොමද ගෙවුනේ කියලා. ඉතින් මේ දින අපි පළවෙනි දවසේ ඉතින් මට උදේට ගණන් ෂූට් කරනවා. උදේත් මම විශේෂ දෙයක් කරේ නැහැ. ඉතින් අද අපි චර්ච් එකේ ෆැමිලි ඩේ එකක් තිබ්බා. ඉතින් අයිස්ක්‍රීම් ලෝරියක් වගේ බවුන්සර් එකකුත් තිබ්බා. ඉතින් මේ මුලින්ම ගිය ඇක්ට් එකක් මම ඔයගොල්ලන්ට වොයිස් එක දානවා. ඔයගොල්ලන්ටත් එන්ජොයි කරන්න. This is what happens every day, every second, every minute of my life. ඉතින් කැලිප්සෝ බෑන්ඩ් එකකුත් ඇවිල්ලා තිබ්බා. ඉතින් ඒගොල්ලෝ ලස්සනට සිං කරා. ඉතින් මේගොල්ලෝ ෆැමිලි ඩේ එක වෙනුවෙන් පොඩි ස්නැක් එකකුත් රෙඩි කරලා තිබ්බා. ඉතින් මෙහෙම තමයි අපේ ෆැමිලි ඩේ එක ඉවර වුණේ. Morning guys. ඉතින් උදේම මම මේ Ruby and the Well කියන කාටුන් එක බලන්න ගත්තා. ඉතින් මීට කලින් නැගියේ Melody Towers. ඉතින් ඔයාලත් මේ Ruby and the Well එක බලනවද? ඊට පස්සේ මට හවස ක්ලාස් තිබ්බා. ඉතින් මේක ගොඩක් ළමයි ඉන්නවා. ඉතින් හොඳට තාම සර්ලා තිබ්බේ නැහැ. එතන මම බයෙන් රෙකෝඩ් කරේ. මොකද මම මීට කලින් රෙකෝඩ් කරලා තිබ්බේ නැහැ ක්ලාසස් වලට ගිහිල්ලා. ඊට පස්සේ ක්ලාසස් ඉවර වෙලා අපි එයාපෝට් එකට අපේ පුංචිව බස්සන්. ඔය ළමයි ලයිට් පේලියක් වල තියෙන්නේ. ඒ තියෙන්නේ පෝට් සිටි එක. අපිට අස ගෙස් ටිකට්ස් ගත්තා එයාපෝට් එකෙන්. ඉතින් රුපියල් 500ක් වෙනවා එක්කෙනෙක්ට ඇතුළට යනවා එයාපෝට් එකට. ඉතින් ළමයි එදා මාරම සෙනගක් හිටියා. ඉතින් එයාපෝට් එක ඇතුළේ එහෙම බලන්න විශේෂ දෙයක් නැහැ. අපිට ප්ලේන්ස් මුකුත් ඇතුළට පේන්නේ නැහැ. ඉතින් නිකන් වාඩිලා ඉන්න තමයි තියෙන්නේ. ඉතින් අපි ඇත්තටම එයාපෝට් එකට එන්නේ මොකද එහෙම ෆැමිලි මෙම්බර් කෙනෙක් යද්දි ගොඩක් අයට දුකයි රට. ඒක ඉතින් මේ දින ඊළඟ දවසේ උදේ ඉතින් මට මුලින්ම වීඩියෝ එකක් තිබ්බා accounting class එක බලන්න. ඉතින් මේ දින මගේ study table එක නෙමෙයි. මේ දින අපේ dining table එකේ මම lap එක තියාගෙන ඉන්න නිසා තමයි මෙතන හිටියේ. ඉතින් අපි දැන් unbox කරමු මේ gift box එක. ඉතින් ළමයි ඇත්තට මේ වීඩියෝ ක්ලිප් එක ගිය අවුරුද්දේ ඔක්තෝබර් වල ගත්ත එකක්. ඉතින් ඕගොල්ලෝ තේරෙනවද මේක අරන් තියෙන angles ඒ වගේම එච්චර quality එකට මම ඒක ගත්තේ නැහැ. ඉතින් මම හිතේ මේ වීඩියෝ එකට දානවද නැද්ද කියලා. ඉතින් මම අන්තිමට තීරණය කරා මේ වීඩියෝ එකට දානවා කියලා. ඉතින් බලමු මොනවද gift box එකේ තිබ්බේ කියලා.
ඉතින් අපේ YouTube family අලුත් කෙනෙක් නම් ඔයා welcome කියලා පිළි ගන්නවා. ඉතින් subscribe කරලා join වෙන්න අපේ YouTube family එකත් මේ වගේ ලස්සන videos බලන්න. ඊට පස්සේ මම මේ දවස්වල viral යන Japanese cheese cake එක හැදුවා. ඉතින් මම මේක හදපු වීඩියෝ එක short එකක් විතර YouTube එකේ දාලා ඇති. ඊට පස්සේ අපි මේ බම්බල පිටියට යන ගම අපි ෆෝන් එකක් ගන්න තමයි යන්නේ මගේ කසින් කෙනෙක්ට මට නම් නෙමෙයි. ඉතින් බලන්න ඉස්සරහට වීඩියෝ මොකද වෙන්නේ කියලා. අද අපි ආවේ බම්බල පිටියේ තියෙන green wear premium shop එකට. ඉතින් මේකේ ෆෝන්ස් මාරම අඩුයි. ඒ වගේම මේගොල්ලෝ හොඳ සර්විස් එකකුත් දෙනවා. අපි ඕඩර් කරපු ෆෝන් එක මේගොල්ලෝ ලිබර්ටි බ්‍රාන්ච් එකේ තිබ්බේ. ඉතින් ඒක එනකම් මම ඉතින් රවමත් දදා හිටියේ. ඉතින් guys ඔයගොල්ලෝ 17 series එකේ මොකක්ද ආසම ෆෝන් එකේ මාසෙම කලේ අනිවාර්යෙන් පල්ලයි කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඉතින් ෆෝන් එක එනකම් මේගොල්ලෝ අපිට Nescafe දුන්නා. ඉතින් මේගොල්ලෝ ස්ටාෆ් එක මාරම් ෆ්‍රෙන්ඩ්ලි ඒ වගේම හොඳ සර්විස් එකක් දුන්නා. ඉතින් මේ දින අපි ගත්ත ෆෝන් එක Samsung Galaxy A07. ඉතින් මම මේක අන්බොක්ස් කරන්න ගියේ. ඉතින් හරියන්නේ නැහැ වැඩේ. ඊට පස්සේ මම අංකල්ට දුන්නා මේක අන්බොක්ස් කරන්න කියලා. ඊට පස්සේ අපි ෆෝන් එක අරන් ගෙදර යන පිට වුණා. ඊට පස්සේ මට හවස පීසා ක්‍රේවිං එකක් කළා. මම පීසා එකක් ඕඩර් කළා. ඉතින් ඔහොම තමයි මගේ බිසි දවස් 3 ගෙවුනේ. ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. ඉතින් අපි next වීඩියෝ එකෙන් හම්බෙමු. ඉතින් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. bye bye.